ඒක පැල තුනක් තියෙනවා. ඒ බුෂ් එකම දෙනවා රුපියල් 150කට. අංක 4ට තියෙන 15 තියෙන්නේ මේ ඩ්‍රෙසින් එකක්. මේකත් ලස්සන ප්ලාන්ට් එකක්. මේක රුපියල් 50කට දෙනවා. හතරක් විතර උසට හැදෙන කොලේ වුණාට මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පොඩි පොට් එකක ඉඳගත්තාම මේ විදිහට කුංචියට හදා ගන්නත් පුළුවන් අපිට. මේක රුපියල් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න මගේ දෙවෙනි පැල සේල් එක මම අද අරගෙන ආවා. වීඩියෝ එක බලලා ඔයාලට කැමති පැල තියෙනවා නම් මට WhatsApp පණිවිඩයක් දාන්න, මම නම්බර් එක දාන්නම්. ඉතින් අපි යමු අද තියෙන පැල මොනවද කියලා බලන්න. අංක 1ට තියෙන්නේ ඇග්ලොනිමා එකක්. ඒක 150යි. අංක 2 සැන්සවේරියා. ඒක රුපියල් 100යි. අංක 3ට තියෙන්නේ කැලේඩියම් වර්ග දෙකක්. ඒකේ පැල තුනක් තියෙනවා. ඒ බුෂ් එකම දෙනවා රුපියල් 150කට. අංක 4ට තියෙන්නේ කැලතියා එකක්. ඒක 150කට දෙනවා. අංක 5ට තියෙන්නේ මෙන්න මේ විසිත ප්ලාන්ට් එක. මේක බුෂ් එක විදිහට ලොකුවට හැදෙනවා. මේක රුපියල් 50කට දෙනවා. මේකේ තව පැල දෙන්න පුළුවන්. අංක 6ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක මේ මල් පිපීගෙන එන පැලයක් තියෙන්නේ. මේක රුපියල් 100කට දෙනවා. අංක 7ට තියෙන මෙන්න මේ රිබන් ප්ලාන්ට් එක. මේක බුෂ් එකක් විදිහට හැදෙනවා. මේකේ තව පැල දෙන්නත් පුළුවන්. මේ බුෂ් එක දෙනවා රුපියල් 100කට. මේ පෙන්න පැලේ තමයි දෙන්නේ. තව ඕනනම් පැල දෙන්න පුළුවන්. අංක 8 තියෙන්නේ කැලතියා එකක්. මෙන්න මේ පැලේ මේක ලස්සනට හැදෙනවා. මේ කොලේ බලන්න මේ පැත්ත. මෙරුන් පාටට තියෙනවා. මේක 150යි. අංක 9ට තියෙන්නේ කැලේඩියම් වර්ගයක්. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට හදන්න පුළුවන්. මේ පැලේ මේකෙත් තව පැල තියෙනවා. මේක රුපියල් 100කට දෙනවා. අංක 10ට තියෙන්නේ සැන්සවේරියා. මේක අඩි 3ක් 4ක් විතර උසට හැදෙන කොලේ වුණාට මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට පොඩි පොට් එකක ඉඳගත්තාම මේ විදිහට කුංචියට හදා ගන්නත් පුළුවන් අපිට. මේක රුපියල් 100කට දෙනවා. අංක 11 තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ලස්සනට හදන්නත් පුළුවන්. මේක රුපියල් 100කට දෙනවා. අංක 12 තියෙන්නේ සමන් පිච්ච. මේකේ තව පැල ගන්න පුළුවන්. පැල තියෙනවා තව. අංක 12 රුපියල් 100යි. අංක 13 මෙන්න මේ ඇග්ලොනිමා එක. මේක රුපියල් 100කට දෙනවා. මේකේ තියෙන්නේ මේ රෝස පාට ලයින් එකක් ගිහිල්ලා තියෙන්නේ. අවුවේ තිබ්බම තව ලස්සනට හැදෙනවා. මේක රුපියල් 100යි. අංක 14 තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේකේ මල් පිපෙන්නේ නැහැ. ඒනට මෙන්න මේ කූරක් වගේ එකක් හැදෙනවා. ඒක රුපියල් 100කට දෙනවා. තියෙන්නේ මේ ඩ්‍රෙසින් එකක්. මේකත් ලස්සන ප්ලාන්ට් එකක්. මේක රුපියල් 50කට දෙනවා. කොමාරිකා මේක ගෙදරකට ගොඩක් අය ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට හදනවා. අනිවාර්යෙන් ගෙවල් වල තියෙන ප්ලාන්ට් එකක් විදිහට තමයි අපි දන්නේ. මේ ගෙදරක හදන්න හොඳ දෙයක්. ඒ වගේම මේකට පෝර විදිහට අපි දානකොට මේ කොමාරිකා පැලේ අන්තිමට මැරෙන ඉත්ත පොඩියට කපලා අපිට මේකට දාන්න පුළුවන්. ඒක පෝර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක දෙනවා රුපියල් 100කට. අංක 17 තියෙන්නේ තෙබු වර්ගයක්. මේක මේ යටිපැත්ත මෙරුන් පාට. මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100කට. අංක 18 තියෙන්නේ සිංගෝනියම් එකක්. ඒක මේ පොඩි පැලයකුත් තියෙනවා. පැල දෙකක් තියෙනවා. අංක 18 රුපියල් 100යි. 19ට තියෙන්නේ මෙන්න මේ රිබන් ප්ලාන්ට් එක. මේක මේ හංසයල් පෝච්චියේ මං ඉඳලා තියෙන්නේ. මේ වගේ ලස්සනට හැදෙනවා. මීට වඩා ලොකුවට මේ බුෂ් එක හැදෙනවා. මේක රුපියල් 100කට දෙනවා. අංක 20ට තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. මේකේ පැල 10ක් විතර තියෙනවා මේ පොට් එකේ. මේ පැල 10ම ගන්නවා නම් 250කට දෙනවා. එක පැලයක් රුපියල් 100කට මේ වගේ ලොකු පැලයක්. නැත්තම් මේ බුෂ් එකම දෙනවා රුපියල් 250කට. අංක 21 මේක. මේකෙත් පැල 3ක් 4ක් මේ දෙනවා එක බුෂ් එකකට. ඒකේ රෝස පාට මලක් පිපෙන්නේ. මේක දෙනවා රුපියල් 100කට. පැල 3 4ක් තියෙනවා එක
අංක 22 තියෙන මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක. මේක දැන් මේකේ නම් මල් නැහැ. දම් පාට පොඩි මලක් පිපෙන්නේ. මේක පැලයක් රුපියල් 100කට දෙනවා. අංක 23ට තියෙන්නේ මෙන්න මේ රිබන් ප්ලාන්ට් එක. තනි කොළ පාට ලොකුවට බුෂ් එක වගේ හැදෙනවා. මේකෙත් පැල 3-4ක බුෂ් එකක් තමයි රුපියල් 100කට දෙන්නේ. ඉතින් ඔයාලට මේ පැල ඕනේ නම් අවශ්‍ය පැලේ අංකෙත් එක්ක මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. description එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.